තවුරුන් සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා නවතරු K-pop YouTube channel එකට. අද මම ඔයාලට කියන්න යන්නේ BTS කණ්ඩායමේ අලුත්ම තොරතුරු කිහිපයක්. මේ මාසේ 20 වෙනිදා BTS කණ්ඩායමේ අලුත්ම ඇල්බම් එක නිකුත් වෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ඒකින්ද මේ දවස් ටිකේ BTS කණ්ඩායමේ සමාජිකයන් ටිකක් විතර කාර්යබහුලයි. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ මියුසික් වීඩියෝ එක trending number 1 ගේමු. ඒ වගේම අපිට අවස්ථාවක් හම්බෙලා තියෙනවා BTS කණ්ඩායම ලංකාවට ගෙන්නන්න. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේකට වෝට් කරන්න ඕනේ. එක ඊමේල් එකකින් වෝට් කරන්න පුළුවන් එක සැරයයි. ඉතින් ඔයාලගේ ඊමේල් ගොඩක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෝට් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලා හැමෝටම කියන්න මේ ගැන. අනිත් කාරණේ තමයි සුගාගේ උරුයිසට සිදු කරලා තියෙන සැත්කම. ඉතින් මේකෙන් ආමිල ගොඩක් කනගාටුවෙන් තමයි ඉන්නේ. සුගාගේ උරහිසට සිදුවුණු ආබාධයට හේතුව තමයි 2012 සිදුවුණු ව්‍යානතුර. ඉතින් 2013 ඉඳලම සුගාට මේ උරහිස ආබාධය තිබිලා තියෙනවා. 2020 තමයි ඒක දරුණු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් සුගා තීරණය කළා තියෙනවා ඊට පස්සේ උරහිසට සර්ජරි එකක් කරන්න ඕනි කියලා. පැත්කම සිදු කරලා තියන්නේ නොවැම්බර් 3 වෙනිදා. ඉතින් බිකි පවසා සිටියේ සුගාට ටික කලක් මේ හිඳ විවේක ගැනීමට සිදු වෙනවා කියලා. සුගා ඔහුගේ රසිකයින්ට පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. එහි සඳහන් වුණේ ඔහුගේ සර්ජරි එක සාර්ථකව සිදු වුණ බවත් ඔහු ගැන කනස්සල්ලට පත් වුණු සෑම දෙනාටම ස්තුතිවන්ත වන බව. අනිත් කාරණේ තමයි දෙසැම්බර් 6 වෙනිදා පැවැත්වෙන MNG Asia Music Awards උළෙල. ඉතින් ඒකට BTS සහභාගී වෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. ඒ වගේම එයාලගේ අලුත් මියුසික් වීඩියෝ එක එහිදී පර්ෆෝම් කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. මේට සහභාගී වෙන අනිත් කණ්ඩායමෙන් නම් දැනට නිවේදනය කරලා නැහැ. Blackpink එකට සහභාගී වෙනවද නැද්ද කියලා තාම සාකච්ඡා කරමින් තමයි සිටින්නේ. විකාශය වෙන TV channel එකක් තාම ප්‍රකාශයට පත් කරලා නැහැ. මෙහිදී BTS කණ්ඩායම අංශ 5කට නොමිනේට් වෙලා ඉන්නවා කියලා ඔයාලා දන්නවා. ඉතින් හැමෝම හැමදාම අනිවාර්යෙන් BTS කණ්ඩායමට වෝට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම Instagram account එක follow කරන්නත් අමතක කරන්න එපා.